අර හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා පස්න ටෙක් වීඩියෝ චැනල් YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකකට. ඉතින් ගොඩ කාලින් වීඩියෝක් ගන්න බැරුණා. ගොඩක් කට්ටිය ප්‍රශ්නත් අහලා තිබ්බා මේ අර මම කලින් කළ දෙන වීඩියෝස් ගැන. ඒ සම්බන්ධ සීරීස් එකකින් තව වීඩියෝක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක කතා කරන්නේ මේ වාගේ ඩෙස්ක්ටොප් එකට CatRun කියන ටූල් එක ඇඩ් කරගන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙන්න එතන OSEC දුවනවා. අන්න ඒක ඔයාගේ ටාස්ක් බාර් එකට ඇඩ් කරගන්න කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේක මේ අපිට CPU එකට සහ RAM එකට RAM එකේ performance බලන්න අපිට ඒක තියාගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ CPU එක run කරන ස්පීඩ් එක තමයි මෙතනින් මේ විතර මේ වෙන මේ වගේ CPU එක ගොඩක් run වෙනවා නම් මේ වේගෙන් දුවනවා. අන්න එහෙම තමයි මේක මේ හැදලා තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම යන්න මේ විදිහට Microsoft Store එකට ගිහලා ඔයාගේ account එකක් create කරගෙන මේ විදිහට ඒක හදා ගන්න. ඉතින් මෙතනින් දාන්න මේ runcat කියලා මේ විදිහට type කරන්න. type කරලා search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මේක ඔයාගේ PC එකට install කරගන්න. install කරගත්තට පස්සේ install කරගෙන open කරගන්න. open කරාට පස්සේ ඔයාගේ PC එකට මෙන්න මේක මෙන්න මෙතෙන්ද බලා ගන්න පුළුවන් මෙන්න මේ ටිකට. හරිද? ඊට පස්සේ අන්න ඒක අපි ගන්න ඕනේ අපේ ටාස්ක් බාර් එකට. අන්න ඒක ගන්න විදිය මම කියා දෙන්න. ඔයා යන්න ඔයාගේ PC එකේ settings වලට ගිහලා මෙන්න විදියට මෙතෙන් යන්න. personalization කියන එකට යන්න. ඊට ටාස්ක් බාර් එකට කියන එකට යන්න. ටාස්ක් බාර් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා මේ විදියට other system tray icon කියලා. අන්න එතනින් මෙන්න මෙතන runcat 365 කියන එක මේ විදිහට ටික් එක ඔන් කරන්න. කීයක් මේ විදිහට මෙතන දෙනවා මේ. ඒ අවශ්‍ය ටික ඔයාලට එතනින් ඒ විදිහට දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයම තමයි කරන්න තියෙන්නේ. ඉතින් තව දෙයක් කතා කරන්න ඔයාලට මෙන්න මෙතන මේක ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙතන right click කරන්න. right click කරලා මෙතන රණ එකට ගිහිල්ලා අපිට මේ අශ්පේක් ඕන අශ්පේක් එකට ගිරවෙක් ඕන ගිරවෙක් පෝසෙක් ඕන පෝසෙක් ඒ වගේ දාගන්න පුළුවන්. මෙතනින් අපි දාමු මේ අශ්පේක්නේ. මේක ලස්සනයි. මේ ඊට පස්සේ මේ settings වලට ගිහිල්ලා එතන theme එක light theme ද dark theme ද ටික FPS ඒ ටික හදන්න පුළුවන්. එතකොට ඔය ඉන්න ටික තමයි settings වලින් ඔයාලට දැන්ට කරගන්න තියෙන්නේ. හරි එහෙනම් ඔලත් වීඩියෝ එක හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක්.